කියලා දන්නවද? මේ තියෙන ඝන පදාර්ථය. ඔයාලට මම කිව්වොත් එහෙම මේ ඝන පදාර්ථය ඇතුලේ චූටි චූටි හිඩැස් තියෙනවා කියලා. මේ චූටි අංශු වලින් හැදිලා තියෙන්නේ කියලා. ඔයාලට ඒක විශ්වාස කරන්නත් බැරි වෙයි. අපි කරලා බලමු. ඝන අංශු එකතු වෙලා තමයි ඝන පදාර්ථය හැදිලා තියෙන්නේ. අංශු අතර හිඩැස් තියෙනවා. ඒකට අපි කියනවා පදාර්ථය සන්තතික ස්වභාවය. එහෙනම් මම මෙතන අරන් තියෙනවා කොන්ඩෙන්ස් ද්‍රාවණය. මේක හැදිලා තියෙන්නේ වතුරයි කොන්ඩෙන්ස් අංශුයි. මම මේක තුලට දැම්මම අපි බලමු මොකද වෙන්නේ කියලා. අර පේනවාද ලස්සනට මේ පාට අංශු උණුකූර අස්සෙන් උඩට එන විදිය. ඒ කියන්නේ වතුරත් අංශු කොන්ඩෙන්ස් අංශු මේ හුණුකූරත් කියන්නේ අංශු අස්සෙන් මේ පාට අංශු ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ ඝන පදාර්ථ වලින් අංශු වලින් හැදිලා තියෙන්නේ අංශු අතර හිඩැස් තියෙනවා. කොන්ඩෙන්සුත් හැදිලා තියෙන්නේ අංශු වලින් වතුරත් හැදිලා තියෙන අංශු වලින් අංශු අස්සෙන් අංශු ගමන් කරනවා. එහෙනම් මේකට තමයි අපි කියන්නේ පදාර්ථය අසන්තතික ස්වභාවය.